Krishani is a young woman who pursued studies in Ayurvedic medicine. However, her education was disrupted during the COVID-19 pandemic. Faced with this challenge, she conceived a new and innovative idea, demonstrating her resilience and creativity in adapting to the changing circumstances. මට අවශ්‍යතාව වුණා චර්ම රෝග සඳහා එන රෝගීන්ට නිසි ප්‍රමිතියකින් යුතු බාහිර ආලේපන වර්ග නිෂ්පාදනය කරන විශේෂයෙන් සබන් වගේ දේවල් ප්‍රතිකාරමය සමය කියන්නේ තෙරපියුටික් ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තමයි මට කරන්න අවශ්‍යතාව වුණේ. ඒකනේ මම විවිධ අත්දැකීම් කරේ කොරෝනා කාලේ කියන්නේ 2020. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම ඒ හදපු නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් ආවා සහ හොඳ ෆීඩ්බැක් හම්බුණා මට. ඊට පස්සේ මට ආසාවක් ඇති වුණා මේක ව්‍යාපාරයක් දැක්කා ගොඩ නගා ගන්න. ඒ හැම එකම ප්‍රතිඵලයක් විදිහට තමයි 2021 මාර්තු 6 රූප්‍රභා නමින් මම නිෂ්පාදන ආයතනයක් ආරම්භ කළේ. At that time, she still lacked the proper knowledge and experience in marketing and business management necessary to run a business effectively. This gap in expertise presented significant challenges in her entrepreneurial journey. ව්‍යාපාරයක් කියන්නේ වෙනමම විෂයක් කියලා මට ව්‍යාපාරය කරගෙන යනකොට තේරුණා. මම මට ආපු ගැටලු වලට මම මුලින්ම ඒ දවස්වල විසඳුම් හොයන්න තිබු YouTube එකේ. මම YouTube එකේ තියෙන ගොඩාක් බිස්නස් සම්බන්ධ වැඩසටහන් කරන අයව ෆලෝ කරලා එයාලගේ දේවල් වලින් ගොඩාක් උදව් ගත්තා. ඒ කියන්නේ ඒ දේවල් වලින් දැනුම ලබා ගත්තා. ගිණුම් කරන දැනුම ඊට පස්සේ අපි වෙළඳපොළ කොහොමද අප්‍රෝච් කරන්නේ හැම දෙයක් ගැනම දැනුම ලබාගත් විවිධ වැඩසටහන් වලට සහභාගී වෙලා රාජ්‍ය වැඩසටහන රාජ්‍ය නොවන ආයතන වල වැඩසටහන වලට සහභාගී වුණා. එහෙම තමයි මගේ දැනුම් පරාසය ටික ටික මම වැඩි කරගත්තේ. At this moment, she decided to venture into a new product. මම මුලින්ම ලංකාවේ ප්‍රථම වතාවට නිල්මානෙල් රෙසිපි ටී එක කළා. නිල්මානෙල් වට්ටෝරු සහිත තේ එක මගේ ආයතනයෙන් තමයි මුලින්ම නිෂ්පාදනය කළේ. ඒ හරහා මට ලොකු ඉල්ලුමක් ආවා. කියන්නේ මාව මිනිස්සු අතරට ගියා. She actively promoted her products across various social media platforms, utilizing engaging content and targeted advertising strategies to reach a broader audience. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2022 ජනවාරි වෙනකොට මට මුල්ම ජපාන් ඕඩර් එක ආවා. මේ වෙනකොට මම රටවල් 16කට මගේ නිෂ්පාදනය යවලා තියෙන්නේ. In the meantime, she didn't give up her studies in the business sector, which was foreign to her. During this time, a team of productivity development officers from the Sithavaka Divisional Secretariat came across her work. According to her, this moment marked a pivotal turning point in her entrepreneurial journey. Their involvement and support provided her with valuable insights and opportunities that significantly impacted her business trajectory. ජාතික පාදාතා ලේකම් කාර්යාලයේ ඉන්න නිලධාරීන් මුණ ගැහුණාට පස්සේ අතර මගේ ව්‍යාපාරය තිබුණාට වඩා ගොඩාක් ලොකු දියුණුවකට අරයි යන්න අවස්ථාව ලැබුණා මට. මොකද ඔවුන් හරිම මිත්‍රශීලී ඒ වගේම හරිම සුහදශීලීව මගේ ව්‍යාපාරයේ තියෙන අඩුපාඩු මට එකින් එක පෙන්වලා දුන්නා. ව්‍යාපාරයක් ගොඩනගා ගන්න ලොකු රුකුලක් අවශ්‍ය ශක්තිය ධෛර්යය හැමතිස්සෙම ජාතික පාදාතා ලේකම් කාර්යාලයේ මට නිබඳවම අද දක්වා ලබා දීලා තියෙනවා. Her enthusiasm and dedication led to her selection by the National Productivity Secretariat to represent Sri Lanka at the 2023 Women's Entrepreneurs Summit in Singapore. This prestigious opportunity reflects not only her hard work, but also the recognition of her potential to contribute to the global dialogue on women's entrepreneurship. තව රටවල් 19කින් සහභාගී වෙලා හිටිය වැඩසටහනට ව්‍යවසායකින්ගේ වැඩමුළුවේදී මට විදේශීය සම්බන්ධතා ගොඩක් ගොඩ නැගුණා. ඒවැ ප්‍රතිඵලයක් විදිහට තමයි 2024 මාව මේ DMP ප්‍රොජෙක්ට් එකටත් තේරුනේ. ඉතින් ඒකත් මගේ ජීවිතේ ලැබුණු ඇතරම වචන වලින් කියන්න බැරි වටිනාම අවස්ථාවක්. At that time, acting on the advice of the Productivity Secretariat, she began to implement fundamental productivity concepts such as the 5S methodology within her business operations. ඒ වගේම ඒ concept එකට තවදුරටත් මගේ ව්‍යාපාර පසුබිමට ගැලපෙන විදිහට කයිසෙන් සහ lean concept එක කියලා දුන්න එක කොහොමද මේ ව්‍යාපාරය ඇතුලේ ගොඩ නගා ගන්න කියන එක lean concept එක අනුව කාලය කළමනාකරණය කරගෙන ඇත්තරම මට ගොඩාක් පහසු වුණා මගේ වැඩ කටයුතු කරගන්න මගේ අනවශ්‍ය චලනයන් ඉවත් කරා ඒ වගේම මගේ කාලේ අනවශ්‍ය විදිහට වැය වෙන අවස්ථා ගැන මට කියලා දුන්නා ඒ වගේ ගොඩාක් දේවල් අඩු කරගෙන මගේ කාලය නිවැරදිව කළමනාකරණය කරගන්න මට හැකියාව ලැබුණා
කයිසෙන් අනුව මට මගේ තිබිච්ච කියන්නේ ඩොකියුමන්ට් වල තිබිච්ච ගැටලු දේවල් මට කියලා දුන්නා හදාගන්න. ඒ කියන්නේ එවනකොට විශේෂයෙන් මම කියනවා මගේ කස්ටමර් ඩේටා ලිස්ට් එකක් මම අනිසියාකාරයෙන් පවත්වාගෙන ගිහින් තිබෙන එක විධිමත්ව කරන්න මට පැහැදිලි කරලා දුන්න ඒ ආපු උපදේශකවරු. විශේෂයෙන්ම මතක් කරනුනේ එසක් මහත්මයා ඔහු කියලා දුන්නා අපිට කොහොමද විදේශ වෙළඳපොළට අප්‍රෝච් කරනකොට තව අපි අඩුපාඩු හදාගන්න. ඒ කියන්නේ ඵලදායීතාවයට අමතරව මට ගොඩාක් ලොකු දැනුමක් දුන්නා. මාකටිං ස්ට්‍රැටජිස් කියලා දුන්නා. ඊට පස්සේම වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් කරන විදිය සම්බන්ධව කියලා දුන්න ගොඩාක් දේවල් කියලා දුන්නා. ඉතින් ඒ හරහා මට දැන්ටමත් අවස්ථාව ලැබිලා තියෙනවා ඍජුවම විදේශීය වෙළඳපොළට මගේ නිෂ්පාදන යොමුීමේ අවස්ථාවක්. Additionally, the advisors from the Productivity Secretariat provided guidance on how to integrate new technologies into the business. DMP ප්‍රොජෙක්ට් එක ගැන ඇත්තටම කිව්වොත් මට පෞද්ගලිකව මගේ හිතට දැනෙන දේ තමයි යම්කිසි වාසනාවකට ව්‍යවසායකයට හෝ ව්‍යාපාරයට ලැබෙන්න ඕනි ලැබිය යුතුම අවස්ථාවක් විදියට. මොකද ඒකේ වටිනාකම මට වචන වලින් කියන්න බෑ. මොකද මම ගත්ත දේවල් ඒ දැනුම මට කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. අපිට ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය හා සම්බන්ධ වුණොත් මේ මට ලැබුණා වගේම ගොඩාක් ලොකු අවස්ථා ඒ අවස්ථා ඔබටත් විවෘතව තියෙනවා. එන්න මේ ව්‍යවසායකත්වයේ අත්වැල් බැඳගන්න ලොකු ගමනක් යන්න පුළුවන්. Sri Lanka is currently experiencing an economic crisis, and small and medium-sized entrepreneurs are crucial in navigating this challenging situation. By providing them with the knowledge and skills they need, we can empower these entrepreneurs, ultimately strengthening the country's economy.